ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා. මම අද ගෙනත් තියෙන ඉතාමත්ම ගුණවත් කොළ වර්ගයක්කින් හදන කෑමක්. මේක ඇවිල්ලා අධික රුධිර පීඩනයට ඒ වගේම පිළිකා ශෛලත් නසනවා මේ જાතියෙන්. මේ ඇවිල්ලා රාබු කොළ සම්බෝලයක් තමයි මම අද හදන්නේ. බලමු මම මේක හදන්නේ මේක අපිට හොඳ රසට හදා ගන්න පුළුවන්. මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එකතුලා ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි. අපි යමු වීඩියෝ එකට. මෙතන මේ රාබු කපලා ගන්නකොට මේකේ අර යට ඝනකමට තියෙන නාරටි වගේ ටිකකින් කපලා අයින් කරන්න ඕනි. මේකේ තව දෙයක් තමයි මේක කොළ ටික මැල්ලුම හදන්න කලින් මේක වේලාසන කොළ ටික හොදලා කරලා තියාගන්න. වතුර පිටින් ගන්න නැතුව වතුර හොදට වේලුණාට පස්සේ තමයි ගන්න ඕනි. මේක මැල්ලුම කපනකොට අර පොල් කෑලි වගේ ලොකුවට කපන්නද මේක පුළුවන්ම තරම් හීනියටම කපා ගන්න. එතකොට තමයි මැල්ලුමේ හරිම රස තියෙන්නේ. මේ කොළ ටිකේ නාරටි සේරම අයින් කරලා මැල්ලුම් ටික කපලා ගත්තට පස්සේ මැල්ලුම් වල බර තියෙනවා ග්‍රෑම් 150ක. දැන් මැල්ලුම් ටික කපලා ඉවරුණාට පස්සේ බලමු අනිත් අවශ්‍ය දේවල්. මෙතන මම ලොකු තක්කල ගෙඩියක් අරන් තියෙනවා. ඒ වගේම ලුණු ගෙඩියක්, ඒ වගේම අමු මිරිස් කරල් දෙකක්, ඒ වගේම දෙහි ගෙඩියක්. මම මේ ටිකත් මේ විදිහට කපා ගන්නවා. මේ ඔක්කොම මම කොටු හැඩයට වගේ තමයි කපා ගන්න. ඔයගොල්ලෝ කැමති විදිහට කපා ගන්න පුළුවන්. මේකේ අමු මිරිස් ඇවිල්ලා පුළුවන් තරම් හීනියට මම මිරිස් ටික කපා ගන්න. දැන් සේරම මම ලෑස්ති කරගන්න තියෙන්නේ. දැන් මම මැල්ලුම හදා ගන්නවා. මම දැන් මුලින්ම කපාගත්ත කොළ ටික එකතු කරනවා මේකට. ඊට පස්සේ කපාගත්ත ලුණු ටික, අමු මිරිස් ටික, ඒ වගේම තක්කලි, ඒ වගේම උඹලකඩ මේසෙන් දෙහිකුත් මම එකතු කරනවා. ඒ වගේම පොල් මේසෙන්දි 5ක් එකතු කරනවා. උඹලකඩ නැතුණත් කමන්නේ ඕගොල්ලන්ගේ තියෙනවා නම් දාන්න. ඒකට තවත් රසයි මේක. ලුණු තේ හැඳි භාගයයි ගම්බිස්කුටු තේ හැඳි 3 කාලක් එකතු කරනවා. එකතු කළා මම මේක හොඳට කලවම් කරනවා. මෙතන මම දෙහි ගෙඩියක යුෂ එකතු කරනවා. මම මේ දෙහි ගෙඩිය කපලා දෙහි වල තියෙන ඇට ටික අරන් දාන්න. අරන් දාලා මම දෙහි ටික එකතු කරලා මේක ආයිමත් තව ටිකක් වෙලා කලවම් කරනවා. මේක ඇත්තටම මේ රාබු අපි ගත්තාම රාබු ගන්නකොට කොළ තියෙන එකෙන් ගත්තාම අපිට ඒ ගන්න රාබු එකෙම වෑංජන් දෙකක් හදා ගන්න පුළුවන්. සම්බෝලයක් හරි මැල්ලුමක් හරි ඒ වගේ වෑංජනයකුයි මේ වගේ සම්බෝලයක් ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑම වලට. මේ වෙලාවේ ඔයගොල්ලෝගේ ලුණු රස අනුව ලුණු මදි නම් ලුණු එකතු කරනවා. මම දැන් ලුණු තේ හැඳි භාගයයි එකතු කරේ. එහෙනම් ඔයගොල්ලොත් හදලා බලන්න. මේක ඇත්තටම හරිම රසට තියෙනවා ගොටුකොළ සම්බෝලටත් වැඩිය. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.